ප්‍රභාකරන්ගේ කෝවිල. මුලතුන් වට්ටප්පලේ කන්නගී අම්මාන් කෝවිල. ප්‍රභාකරන්ගේ බොඩි එක හම්බුනේ මේ භූමියේ තිබිලා. ඒ වගේම තමයි ඔහු නිතර ආවගිය ස්ථානයක් විදිහටත් මේ කෝවිල හඳුන්වන්න පුළුවන්. නන්දිකඩාල් කලපුවේ තියෙන වතුර අරගෙන පහන් දැල්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට විශේෂ පූජාවක් තියෙනවා. ඒ නිසාත් මේ ස්ථානය හරිම ප්‍රසිද්ධයි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී වුණු ඓතිහාසික භූමියක් තමයි මේ නන්දිකඩාල් කලපුවාවට තියෙන භූමිය. ඒ කියන්නේ 2009 දී අවසාන සටන සිද්ධ වෙලා තියෙන මුහුණට මුහුණ මේ භූමිය තමයි. ඉතින් ඒ නිසා අපිට රණවිරුව විදිහටත් ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයෝ විදිහටත් මේක හරිම වැදගත් වෙනවා. ප්‍රභාකරන් නිතර ආවගිය නිසා මේ කෝවිලට ද්‍රවිඩ ජනතාවගේ දරුවෝ අරගෙන ද්‍රවිඩ ජනතාව ආවේ නෑ මේ කෝවිලට. ඒ කියන්නේ ප්‍රභාකරන් ඔවුන්ගේ දරුවෝ පැහැරගෙන යනවා කියන බය නිසා ඔවුන් පස්සේ ප්‍රභාකරන් එන දවසට මේ කෝවිලට එන්නේ නැහැ. ප්‍රභාකරන් මේ ස්ථානයේ පුදුමාකාර විදිහට භක්තිමත්ව ඉඳලා තියෙනවා. ඒ නිසා ඔහු මෙතන යාගහෝම ස්තෝත්‍ර කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔහුගේ අවසාන හුස්ම හෙලලා තියෙනෙත් මේක දිහා බලාගෙන. වට්ටප්පලේ අම්මාන් කෝවිල වට වෙලා තියෙන ඇත්තටම නන්දිකඩාල් කලපුවෙන්. ඔහු අවසාන සටනේදී මේ නන්දිකඩාල් කලපුව මේ මූලික කරගෙන තමයි ඉඳලා තියෙන්නේ.